අදත් පිළිගන්නවා ආලෝකය channel එකෙන් අලුත්ම වීඩියෝ එකකට අද කතා කරමු iPhone 17 leaks ගැන. එහෙනම් අපි ආ වීඩියෝ එකට. ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම මේ පාර iPhone Pro Max කියන ෆෝන් එක වෙනුවට iPhone Ultra කියලා ෆෝන් එකක් එයි කියලා පොඩි කටකතාවක් යනවා. සාමාන්‍යයෙන් මේක Ultra කියලා ෆෝන් එකක් ආවොත් මේගොල්ලෝ කොපි කරා වෙන්න පුළුවන් Samsung ලව Samsung S25 Ultra iPhone 17 Ultra අන්න ඒ වගේ වයිබ් එකක් ඇත් පුළුවන්. සාමාන්‍යයෙන් මට හිතන විදිහට මේගොල්ලෝ ගොඩක් දුරට 17 Ultra කියලා ෆෝන් එකක් දෙන්නේ නැති වෙයි. ඒ වුණාට ගොඩක් ලීක්ස් වල තියෙන විදිහට Ultra කියලා ෆෝන් එකක් එයි කියලා පොඩි කටකතාවක් කියනවා. iPhone 17 series එකේ build and design ගැන කතා කරොත් iPhone 17 iPhone 17 Air කියලා ෆෝන් එකක් එනවා. සාමාන්‍යයෙන් 17 Air එකේ එක කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම එක පැත්තකින් ඉඳලා තවත් පැත්තකට යනකම් පොඩි අපිට ෆ්‍රේම් එකක් වගේ බලා ගන්න පුළුවන්. එක කෙරෝල් එක තමයි කැමරාව තියෙන්නේ. ඒ වගේම ඒ කෙරෝල් ඉඳන් අනිත් කෙරෝල්ට යනකම් පොඩි ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට iPhone 16e එක තමයි මේගොල්ලෝ මේ ආයෙ පාරක් උඩට ගේන්න යන්නේ. එතකොට iPhone 16e එකෙත් අපිට ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් වුණා. එක කැමරාවක් තියෙන හරියට XR එක වගේ. ඒ XR එකේ ඩිසයින් එකම තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට iPhone 16e එකෙත් එකටත් ගේන්න බැලුවේ. එතකොට iPhone 16e එකේ ඉඳන් iPhone 17 එකට යනකොට මේ වගේ ඩිසයින් එකක් බලා ගන්න බැරි වෙයි සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ගොඩ කාලයකට පස්සේ දැම්ම ඩිසයින් එකක්. ඒ වුණාට SE වලත් තියෙනවා කියන්න පුළුවන් තව කාට හරි. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ SE කියන ජෙනරේෂන් එකෙන් වෙනස් වෙලා වෙනම ෆෝන් සීරියස් එකකට ඇප්ලයි කරන්න යන හින්දා ඒ කියන්නේ 17 සීරියස් එකට ඇප්ලයි කරන්න යන හින්දා 16 සීරියස් එකට ඇප්ලයි කරපු හින්දා මේගොල්ලෝ iPhone 17 එකෙත් normal එක කැමරාවක් බලා ගන්න පුළුවන් වෙයි. මම නම් හිතන්නේ එක දිගට ෆ්‍රේම් එකක් දුරට යයි කියලා. ඒ වුණාට මේ ෆෝන් වල අනිත් ෆෝන් කතා කරොත් iPhone 17 එක ගැන කතා කරොත් iPhone 17 එකේ අපිට දැන් iPhone 16 එකේ අපිට vertical විදියට කැමරා බම්ප් එක බලා ගන්න පුළුවන් වුණාට leaks වල යන විදියට iPhone 17 එකේ අපිට horizontal විදියට ඒ කියන්නේ තිරස් විදියට අපිට මේ ෆෝන් එකේ කැමරාව බලා ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. සාමාන්‍යයෙන් මේකත් වෙන්න බැරිව මට්ටමේ දෙයක්. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ මතක ඇති iPhone 7 එක බිම වැටුනම අර ගෑස් වැටලා හිමීට වැටෙනවා වගේ පොඩි කටකතාවක් ගියා අපි පොඩි කාලේ. ඒ වුණාට එහෙම ෆෝන් එකක් ආවේ නැහැ. ඒ වගේ එකක් තමයි මෙතනත් තියෙන ඇත්තේ. සාමාන්‍යයෙන් මේක horizontal විදියට ඒ කියන්නේ තිරස් විදියට මට හිතන්නේ කැමරා දෙක iPhone 17 එකේ බලා ගන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ iPhone 16 එකේ එකම ආයේ මේකටත් රීප්ලේස් කරන්න පුළුවන්. නැත්නම් මේකට iPhone 15 එකේ විදියට හරි iPhone 11 එකේ විදියට හරි කැමරාව ගේන්න පුළුවන් කියලා මට පොඩි අදහසක් තියෙනවා. සාමාන්‍යයෙන් මට මේ ෆෝන් එක දැක්ක ගමන්ම මතක් වුණේ මේ ගේන්න ඩිසයින් එකෙන් යනවා කියත් iPhone 7 එක. මං හිතන්නේ මේගොල්ලෝ i7 එකේ ඩිසයින් එක iPhone 17 එකටත් ඇප්ලයි කරයි කියලා. හැබැයි 7 එකයි 17 එකයි පොඩි ගැලපෙන ගතියක් තියෙන හින්දා මට ඒක කියන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් මේගොල්ලෝ ගෙනීද දන්නේ තිරස් විදියට කැමරා බම්ප් එකක්. ඒ වගේම iPhone Pro Max version එක, iPhone Pro Max, iPhone Ultra ඒ දෙකම එකක් විදියට එන්න පුළුවන්. ඒ වගේම iPhone Pro version එක iPhone දැන් මේකේ එන්න තියෙන්නේ iPhone 17 series එකේ iPhone 17 එක වෙනම එනවා. ඊට පස්සේ iPhone 17 Pro, iPhone 17 Pro Max නැත්නම් iPhone 17 Ultra. iPhone 17 Pro එකෙත් අපිට කැමරා තුනක ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියන විදියට මේක සමහර ලීක්ස් වල යන විදියට මේක අර Google Pixel එක නැත්නම් iPhone S10 Plus එකේ vibe එකට එන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වුණාට අපි දන්නවා S10 Plus එකේ හරි Pixel phone වල හරි මේක තියෙන්නේ නිකන් කැමරාව නිකන් ආවරණය කරලා වගේ කැමරා vibe එකක් තියෙන්නේ. ඒ වුණාට අපිට මේ ලීක්ස් වලින් බලා ගන්න පුළුවන් වෙච්ච ෆොටෝස් වල සහ වීඩියෝස් වල තියෙන්නේ නිකන් Samsung phone එක අනිත් පැත්ත කරලා වගේ. ඒ කියන්නේ මේක මේගොල්ලෝ කරන්නේ නැති වෙයි කියලා තමයි මට ලොකු අදහසක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේක කරත් iPhone 17 Pro එකට සාමාන්‍යයෙන් කැමරා බම්ප් තුනක් ගෙනල්ලා iPhone 17 Pro Max නැත්නම් iPhone Ultra කියන version එක
මේගොල්ලෝ iPhone Ultra කියලා version එකක් දැම්මොත් මට නම් හිතෙන විදිහට මේගොල්ලෝ මේක ගොඩක් වෙලාවට horizontal කරන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ට වෙනම දෙයක් පෙන්වන්න ඕන වෙයිද දන්නේ නැහැ. iPhone Ultra කියලා අපි අලුතෙන් ෆෝන් එකක් දැම්මා. ඒකේ කැමරාව තියෙන්නේ 34 කියලා. ඒගොල්ලොන්ට වෙනම වයිඩ් එකක් ගේන්න ඕන නම් මේගොල්ලෝ ඒ විදිහට දාන්න පුළුවන්. ඒ වුණාට මට නම් හිතෙන විදිහට මේගොල්ලෝ එහෙම දාන්න නැති වෙයි. ගොඩක් දුරට දැම්මොත් iPhone 17 Pro එකට දැන් තියෙන කැමරා ඩිසයින් එකම ගෙනල්ලා iPhone 17 Pro Max එකට ඔය කියන තිරස් කැමරාව එන්න පුළුවන්. සාමාන්‍යයෙන් iPhone lovers ලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි iPhone 11 එකේ ඉඳන් iPhone 16 එකට වෙනකම්ම පුංචි වෙනස්කම් ඇතුළත් කරලා එකම කැමරා ඩිසයින් එක ගෙනා එක. ඒ වුණාට මම දැක්ක විදිහට 17 එකේ වෙනස් කරනවා කියද්දිත් බයින කට්ටිය ඉන්නවා ඒක කැතයි කියලා. සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට මේක වෙනස් කරන එකක් නැති වෙයි ගොඩක් දුරට. සාමාන්‍යයෙන් iPhone X එක රිලීස් වෙද්දී කිව්වා ඒ විදිහට තමයි තව අවුරුදු 10කටවත් ෆෝන් එන්නේ කියලා. එතකොට iPhone X එකෙන් තව අවුරුදු 10ක් ගිහිල්ලා ෆෝන් එකේ ඩිසයින් එක වෙනස් වෙයි කියලා තමයි මට නම් හිතුනේ. ඒ වුණාට iPhone 17 එකේ ලීක්ස් දැක්කම මට හිතෙන විදිහට iPhone 17 එක වෙනස් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට Apple අපි හිතන තරම් කිසිම අවුරුද්දක ඒ වගේ අපි හිතන තරම් බලාපොරොත්තුවක් දුන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ iPhone 17 Pro Max නැත්නම් iPhone 17 Ultra කියන මේ ෆෝන් දෙකේම ෆෝන් එකේ කැමරා එක horizontal විදියට ආවොත් අනිවාර්යයෙන්ම ලොකු දෂ්ටයක් වදින්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා iPhone 13 Pro Max එකේ ඉන්න iPhone 12 Pro Max එකේ ඉන්න iPhone 14 Pro Max එකේ ඉන්න dust එක වදිනවා. අනිවාර්යයෙන්ම කැමරා තුන ASCII dust එක අනිවාර්යයෙන්ම වදිනවා. එතකොට මේක horizontal විදියට ආවොත් අනිවාර්යයෙන්ම ලොකු dust එකක් ෆෝන් එකේ උඩ හරියට වෙනකන් ලොකු dust එකක් වදිනවා. මම දැක්ක සමහරක් ලීක්ස් වල තිබ්බා කැමරා තුනත් එක්ක ඉස්සිච්ච ෆ්‍රේම් එකක් කියන විදිය එකක්. මේක આવොත් මුළු ෆ්‍රේම් එකටම වදින්න පුළුවන් විදියට දූවිලි වදින්න පුළුවන්. නැත්නම් iPhone 17 series එක Samsung Ultra version එක අනිත් පැත්ත හරවලා ඒ කැමරා තුනම අනිත් පැත්ත හරවලාගෙන ආවොත් තිරස් පැත්තට විතරක් dust එක වදින්න පුළුවන්. එතකොට dust එක පිළිදාන්නේම අමාරුයි. සාමාන්‍යයෙන් තිරස් පැත්තට තිබ්බම ෆෝන් එකේ ලොකු ඒරියා එකකට යනවා වගේ පේනවා dust එක. අපිට iPhone එකේ විතරක් නෙමෙයි මේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. iPhone නොවන ඒ කියන්නේ Samsung S23, S24, S25 Ultra version එක නෙමෙයි normal version එකෙත් මේ විදිහට අපිට ඩිසයින් එක බලා ගන්න පුළුවන්. හැබැයි vertically මේකම horizontal කරලා ගෙන්න යන හින්දා සාමාන්‍යයෙන් Samsung ෆෝන් වල dust එක බැඳෙනවා මාරු විදිහට. එතකොට ඒවා පිළිදාන්න අමාරුයි. එතකොට Samsung ෆෝන් වල dust එක බැඳුනත් බැඳෙන්නේ එක පැත්තකට විතරයි. එතකොට Apple ෆෝන් වලට ගෙනාවොත් තිරස් පැත්තට ලොකු ඒරියා එකකට dust එක යන්න පුළුවන්. එතකොට ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. එතකොට දූවිලි වල වැඩ කරනවා වගේ අය, එතකොට පේන්ට් වැඩ කරන අය, පොලිෂ් වැඩ කරන අයට වගේ ඒගොල්ලෝ ෆෝන් එක වැඩ කරන තැනින් තිබ්බම ලොකු dust එකක් බැඳෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ කැමරා ඩිසයින් එකක් ගෙනාවොත් මම හිතන්නේ iPhone 17 Pro Max නැත්නම් iPhone Ultra iPhone 17 Ultra කියන ෆෝන් එක කෙලින්ම අපිට එකපාර අඳුර ගන්න පුළුවන්. ඩිසයින් එක කැතයි කියලා මුල් කාලේ කියන්න පුළුවන්. ඊට පස්සේ iPhone 18 එකේ වෙන ඩිසයින් එකක් දැම්ම ගමන් අපේ කට්ටිය බයිට් කරනවා iPhone 17 එකේ ඩිසයින් එක හොඳයි කියලා. මට නම් පෞද්ගලිකව මම කැමති iPhone 17 එකට horizontal විදියට ඩිසයින් එක එනවා නම් දූවිලි බැඳෙනවා වුණත් ඒකට සාමාන්‍යයෙන් අපිට යද්දි අපි දන්නවා iPhone වලට back covers එනවා මාරු විදියට. අනිත් ෆෝන් වල වගේ නෙමෙයි. ගොඩක් වෙලාවට අපි යන ඕන කඩේක iPhone එකකට back cover එකක් ගන්න පුළුවන්. වෙන ෆෝන් වලට ගන්න නැති වුණත් සාමාන්‍යයෙන් Samsung ෆෝන් වලට ගන්න නැති වුණත් අනිවාර්යයෙන්ම iPhone එකකට back cover එකක් ගන්න තියෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් back cover එන්න පුළුවන්. මේකට solution එකක් විදියට දූවිලි වැදෙන්නේ නැති විදියට improve වෙච්ච back cover එන්න පුළුවන්. ඒ හින්දා අපිට සාමාන්‍යයෙන් මේ කැමරාව iPhone 17 කැමරා series එකටම back cover ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් dust එක වැදෙන්නේ නැති විදියට. සාමාන්‍යයෙන් මං හිතන්නේ ෆෝන් එකක් අරගෙන back cover එකක්වත් temper එකක්වත් දාන්න නැතුව පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා කියලා වැටුනොත් ඉවරටම ඉවරයි. වෙන ගහනක් යනවා හදන්න. performance ගැන කතා කරන්න ගත්තොත් iPhone 17 කියන ෆෝන් එකේ iPhone 17 Air කියන ෆෝන් එකේ අපිට A18 chip එක බලා ගන්න පුළුවන්. A18 Bionic chipset එක. ආයෙත් iPhone 17 Pro version එකයි iPhone 17 Pro Max නැත්නම් iPhone Ultra කියලා version එකක් ආවොත්
මේක අපිට iPhone 18 Pro කියන Bionic chipset එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ඒ කාලේ එන හොඳම chipset එක Apple ලගේ හින්දා ඕන ගේම් එකක් කිසි ප්‍රශ්නයක් නැතුව රන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්න iPhone 16 එකේ වුණත් ඕනම ඇප්ලිකේෂන් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව රන් වෙනවා. සාමාන්‍යයෙන් Apple phone අනිත් phone වලට වඩා හොඳට ඔප්ටිමයිස් කරලා ඉන්නේ. සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට ගේම් ප්ලේ කරන්න ඕන නම් හොඳටම ඔප්ටිමයිස් කරලා තියෙන ෆෝන් තමයි Apple phone කියන්නේ. ඒ හින්දා performance පැත්තෙන් chipset එක පැත්තෙන් මම හිතන්නේ සාමාන්‍යයෙන් lag වෙන විදිහට iPhone එකක් හදනවා කියලා. ඒ වගේම කියන්න ඕනේ මම ලීක්ස් වල දැක්ක මට හිතා ගන්න බැරි වෙච්ච දෙයක් තමයි iPhone 17 Pro Max නැත්නම් iPhone 17 Ultra කියන ෆෝන් එකට 12GB RAM එකක් එනවා කියලා. මට නම් හිතෙන්නේ මේක ඇත්තටම මේකත් අර ෆෝන් එක බිමට වැටෙද්දි ගෑස් විසිකනවා වගේ සීන් එක තමයි මට නම් අඩුම තරමේ 8GB RAM එකක් එන්න පුළුවන්. ඒක normally එන්න පුළුවන් 8GB RAM එකක්. 12GB RAM එකක් එයි කියලා නම් විශ්වාස කරන්න බෑ. ඒ වගේම ලීක්ස් වල දැක්ක තව පුදුම හිතන දෙයක් තමයි iPhone 17 Air කියන ෆෝන් එකටයි iPhone 17 කියන ෆෝන් එකටයි high refresh rate එකක් ගේනවා කියලා. සාමාන්‍යයෙන් high refresh rate එකක් ගේන්නේ නැහැ ওই ෆෝන් දෙකටම මට හිතෙන විදිහට. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ iPhone 17 Air එකෙනුයි iPhone 17 basic model එකෙනුයි සාමාන්‍යයෙන් ඒගොල්ලෝ focus කරන්නේ normally tech වලට ආස නැති අය. ඒ වුණාට ආසන්න වශයෙන් මේ ෆෝන් එක iPhone 17 ෆෝන් එක ලංකාවේදී $999ක් වගේ වෙයි කියලා තමයි දැනට කටකතාවල යන්නේ. එතකොට ලංකාවෙන් ආසන්න වශයෙන් ලංකාවට 3,15,600ක් වගේ වෙයි මේ ෆෝන් එක. එතකොට ඒ වගේ ගානකට දීලා ගන්නවා වුණත් සාමාන්‍යයෙන් iPhone 16 එකේ වුණත් අපිට එච්චර refresh rate එකක් බලා ගන්න බැරි හින්දා iPhone 17 එකට මේගොල්ලෝ මෙච්චර ලොකු පුදුමයක් කරයි කියලා අපිට හිතන්න බෑ. ඒ වුණාට අනිවාර්යෙන් iPhone 17 Pro එකයි iPhone 17 Pro Max නැත්නම් 17 Ultra කියන ෆෝන් වල අපිට අනිවාර්යෙන්ම high refresh rate එක බලා ගන්න පුළුවන්. normally ඒ ෆෝන් වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කියන්න ඕනේ iPhone 17 Air කියන ෆෝන් එකට 6.6 inches display එකක් ගේනවා කියලා තියෙනවා. AMOLED display එකක්. සාමාන්‍යයෙන් AMOLED display ගේන්න නැතුව LCD දාන්න පුළුවන් එකපාර Apple ඔය වගේ වැඩ කරන හින්දා. හැබැයි මට හිතෙන විදිහට මේකේ price එකත් එක්ක සාමාන්‍යයෙන් Apple 17 Air ගේ price එකත් ඒගොල්ලෝ normally ආසන්න වශයෙන් $666ක වගේ price එකට මේක release කරොත් සාමාන්‍යයෙන් මේකට මං හිතන්නේ AMOLED display එකක් ගෙනෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඒ වුණාට කියන්න බෑ මේගොල්ලෝ AMOLED display එකක් ගේන්න පුළුවන් ගොඩක් වෙලාවට මේගොල්ලෝ 17 Air එකෙන් වෙනසක් කරන්න ඕනි කියලා හිතුණත් සාමාන්‍යයෙන් ගොඩක් දුරට ඒ කියන්නේ 85ක් වගේම AMOLED display එකක් ගේන්න පුළුවන්. ලීක්ස් වලත් යනවා මේගොල්ලෝ AMOLED display එකක් ගේනවා. එතකොට ලීක්ස් වල තව අර හිතාගන්න බැරි දෙයක් යනවා 120Hz refresh rate එකකුත් කියනවා කියලා මේ ෆෝන් එකට. මම නම් කොහෙත්ම හිතන්නේ නැහැ 120Hz refresh rate එකක් යයි කියලා. ඒ වගේම කියන්න ඕනේ iPhone Air කියන ෆෝන් එක ගොඩක් දීනි ෆෝන් එකක්. ඒකෙම අනිත් පැත්ත කරන්න යනවා iPhone 17 series එකේ Pro එකටයි Ultra version එකටයි නැත්නම් Pro Max version එකටයි. මේගොල්ලෝ iPhone 16 Pro Max නැත්නම් iPhone 16 කියන version වලට වඩා මේවා පොඩ්ඩක් මහත් කරන්න යනවා කියලා ලීක්ස් වල පොඩි කතාවක් යනවා. මේක නම් වෙන්න පුළුවන් දෙයක්. අපි බලමු ඉතින් iPhone 17 ෆෝන් එක රිලීස් වුණා. අපි ඔයගොල්ලෝ ඔක්කොම ආස මේ ෆෝන් එකේ කැමරාව මේ සීරීස් එකේ කැමරාව ගැන කතා කරමු. සාමාන්‍යයෙන් සීරීස් එකේ හැම ෆෝන් එකකම ෆ්‍රන්ට් කැම් එකට 24 මෙගාපික්සල් කැමරාවක් බලා ගන්න පුළුවන් කියලා කියනවා. සාමාන්‍යයෙන් iPhone 16 Pro Max එකේ කැම් වල ක්වොලිටි එකටම තියෙයි ෆ්‍රන්ට් කැම් එක සාමාන්‍යයෙන් පොඩි ඉම්ප්‍රූව්මන්ට් බලා ගන්න පුළුවන්. අපිට අර ලොකු ඉම්ප්‍රූව්මන්ට් බලා ගන්න බැරි වෙයි. අපිට iPhone 17 එකෙන් මැජික් එකක් කරන්නේ නැහැ කියලා අපි කොහොමද දන්නවා. iPhone ලා පොඩ තමයි ඕන එකක් ඩෙවලොප් කරන්නේ. AI එක පාර්ට් එක ගෙනාවට සාමාන්‍ය 17 එකේ කැම් එකත් 17 Pro එකේ කැම් එකත් iPhone 16 එකට වඩා පොඩ්ඩක් උඩින් බලා ගන්න පුළුවන් මේ. ඒ වුණාට ඉස්සරහා පැත්තට ගියොත් මේ පාර කැමරා තුනම 17 Pro එකයි Pro Max නැත්නම් 17 Ultra කියන ෆෝන් වල කැමරා තුනම මෙගාපික්සල් 48කින් ගේන්න යනවා. ඒ කියන්නේ wide lens එකයි, telephoto lens එකයි, ultra wide lens එකයි මෙගාපික්සල් 48කින් ගේන්න යනවා. ඒ වගේම ලීක්ස් වල මම දැක්ක තව දෙයක් තමයි 5x optical zoom එක 10x යනකම් ගේන්න යනවා කියලා. ඇත්තටම මේකත් වෙන්න බැරි දෙයක්. මට නම් හිතන විදිහට මේගොල්ලෝ 10x වෙනකම් වැඩි කරන්නේ නැති වෙයි. මොකද Samsung ලත් ඒගොල්ලෝ 10x ඉඳන් 5x වෙනකම් අඩු කරා. එතකොට Apple ලා මං හිතන්නේ එකපාර 5x ඉඳන් 10x වලට මේගොල්ලෝ වැඩි කරයි කියලා. සාමාන්‍යයෙන් Samsung ලත් මොකක් හරි හේතුවක් තියෙන හින්දා වෙන්න ඇති මේක 10x ඉඳන් 5x වලට අඩු කරේ.
ඒ හින්දා Appleලත් මේක එකපාර 5x නම් 10x වලට වැඩි කරයි කියලා කියන්න බෑ. iPhone 19 එකේවත් අපිට 5x නම් 10x වලට වැඩි වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වුණාට එකපාර iPhone 17 එකට අපිට 5x නම් 10x වැඩිකම් වැඩි වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. ඒ වගේම මේ ෆෝන් වල වීඩියෝස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපි මගේ මතය අනුව iPhone එකට කිසිම වීඩියෝ වදින්නම් කිසිම ෆෝන් එකකට iPhone එකට ළඟට දෙන්න බෑ. සාමාන්‍යයෙන් iPhone 14 Pro එකේ තරම්වත් iPhone S25 Ultra එකේ S25 Ultra එකේ ෆෝන් එකේ වීඩියෝස් quality නෑ. මට තර්ක කරන්න පුළුවන් ඒකට. සාමාන්‍යයෙන් ඒ කියන්නේ iPhone 17 Pro Max එකේ අනිවාර්යයෙන්ම අපිට ඒ කාලේ දෙන පීක්ම කැමරා වීඩියෝස් සෙටප් එක බලා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මගේ මතය විතරක් නෙමෙයි තව YouTubersලා කියන විදිහටත් iPhone එකේ තමයි අපිට හොඳම වීඩියෝස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා iPhone එකේ ෆොටෝස් කෙසේ වෙතත් iPhone 17 Pro එකේ මෙගාපික්සල් 48ක කැම් එක ඒ වගේම මේගොල්ලෝ තා පොඩ්ඩක් software develop කරයි. ඒ හින්දා හොඳ කැමරා performance නැත්නම් වීඩියෝ performance විශේෂයෙන්ම YouTube කරන අයට එහෙම ලොකු වීඩියෝ performance ඒ කියන්නේ ගොඩක් improve වෙච්ච iPhone 16 එකට වඩා improve වෙච්ච වීඩියෝ performance අපිට අනිවාර්යයෙන්ම iPhone 17 Pro Max version එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone 17 එකෙන් බලා ගන්න පුළුවන්. මට හිතෙන විදිහට iPhone 16 එකේ තරම්වත් iPhone 15 එකේ iPhone 16 iPhone 15 තරම්වත් S25 Ultra එකේ වීඩියෝස් quality නෑ. ඒ අනුව iPhone 17 Pro Max කියන ෆෝන් එක ආවම ඒ කියන්නේ ගොඩක් උඩින් තියෙන ෆෝන් එකක් වෙයි සාමාන්‍යයෙන් Android ෆෝන් වලට වඩා. iPhone 17 Pro Max එකේ කැමරා performance ගත්තොත් වීඩියෝ performance සුපිරිය කරගෙන යන ඉස්සෙල්ලාම මේ ෆෝන් වල price ගැන කතා කරොත් බේසික්ම මොඩල් එක අපිට එනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම වීඩියෝ එකේ කලින් කිව්වා $666කට වගේ මට හිතෙන විදිහට එන්න පුළුවන් කියලා. ඒ වුණාට ලීක්ස් වල තියෙන්නේ $990කට වගේ මේ ෆෝන් එක රිලීස් වෙන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම $990කට මේ ෆෝන් එක රිලීස් වුණොත් අනිවාර්යයෙන්ම මේකට 90Hz or 120Hz refresh rate එකක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොඩල් එකක් දානවා කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම තරගයක් නැහැ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මෙච්චර ප්‍රයිස් එකකට දෙනවා නම් ආසන්න වශයෙන් මේ වගේ ෆෝන් එකක් iPhone 10 එකේ බේසික් මොඩල් එක කියන්නේ iPhone 17 එකේ බේසික් මොඩල් එක iPhone 17 එක ඊටත් වඩා පොඩ්ඩක් පහළින් තියෙන එක තමයි iPhone 10 කියන්නේ. ඒක ලංකාවට එද්දී ආසන්න වශයෙන් $990ක් 99ක් වගේ වුණොත් 3,16,000ක් 3,20,000ක් වගේ ප්‍රයිස් එකකට යනවා. එතකොට අනිවාර්යයෙන්ම 90Hz refresh rate එකක් නැත්නම් අරගෙන වැඩකුත් නැහැ. එතකොට ඔයගොල්ලෝට Android option තියෙනවා. ඊට වඩා හොඳම Android option තියෙනවා. සාමාන්‍යයෙන් Google Pixel නම් ඒ කාලේ අලුත්ම version එකේ ෆෝන් දෙකක් ගන්න සල්ලි. එතකොට මේ ෆෝන් එකේ අන්තිම නිගමනය ගත්තොත් මේ ෆෝන් එක හොඳ වෙයිද කියලා සාමාන්‍ය කැමරා පැත්තෙන් අපිට ඉම්ප්‍රූව්මන්ට් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඩිසයින් එකේ මේගොල්ලෝ කියන විදිහට තව විශේෂ දෙයක් තමයි මේගොල්ලෝ ඒ කාලේ පම්පෝරි යවුව ටයිටේනියම් අයින් කරලා සාමාන්‍යයෙන් ආයි ඇලුමිනියම් දානවා කියලා. iPhone ලා ටයිටේනියම් දාද්දි Samsung ලත් ඒක වෙනස් කරා. අයියෝ Samsung. ඒ කියන්නේ ආයෙගොල්ලෝ ඇල්මීනියම් වලටම ආයෙ කන්වර්ට් වෙනවා කියලා තියෙනවා. එතකොට මේ ඇල්මීනියම් වලට කන්වර්ට් වෙද්දී ඒගොල්ලෝ ග්ලාස් බැක් එක ඇල්මීනියම් එකට අලවන සීන් එකක් කියන්නේ. ඒ කියන්නේ අපිට දැන් iPhone වල නිකන් ඒ දෙක වෙනස්ව බලා ගන්න පුළුවන් වුණාට මේ ෆෝන් එකේ ඇලවිලා ඒ කියන්නේ ෆික්ස් වෙච්ච ඉස්සරහයි පස්සයි ඇල්මීනියම් ෆ්‍රේම් එකටම ෆික්ස් වෙච්ච ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙයි කියන්නේ. අපි බලමු මේකත් සාමාන්‍යයෙන් විශ්වාස කරන්න අමාරු දෙයක්. ඇල්මීනියම් එක වෙනස් වෙයි කියලා පොඩ්ඩක් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ ටයිටේනියම් වලින් ඇල්මීනියම් එකට එයි කියලා ඒ වුණාට ග්ලාස් එක ෆික්ස් වෙන එකයි ෆික්ස් වෙන්නේ නැති එකයි වෙනස් වෙයි කියලා අපිට පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේම මේකේ අනිත් දේවල් කතා කරොත් normally MagSafe තියෙනවා. ඒ වගේම iPhone Pro version එකටයි Pro Max version එකටයි 25W fast charging දෙනවා කියලා තියෙනවා wireless charging. මේ වගේ දේවල් ටිකක් තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ ඉස්සරහා වීඩියෝ එකකින් 17 වීඩියෝස් ගැන තව කතා කරද්දී අප්ඩේට් වෙමු. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. Bye bye.